අන්න ඉතින් යාළුවනේ මේ පාර පොසොන් එකට අපි සීතාවක රාජධානිය බලන්න ගියා. මේ තියෙන්නේ ඒ ගමනේ ආරම්භය. ඉතින් අපි ගොඩාක් දේවල් දැක්කා. එහෙම නේද? ඔව් ඒක එහෙම තමයි. අපි ගොඩාක් දේවල් දැක්කා. ඉතින් ඔයාලත් එන්න අපිත් එක්ක මේ ගමනේ ඉවර වෙනකම් යන්න. Let's go. චූටි වීදුරු කාලේ මොනවද පේන්නේ තමයි. guys පොළොන්නරුවේ පළවෙනි බැංකල තමයි කිරිබත් මොනවද? පළවෙනි මට කිසිම දෙයක් අනේ කෙවින් මාමේ අපි අද යනවා සීතාවක රාජධානියට. රජතුමා ගියා සිරප් දෙයක් ගේන්න කියලා අඩේට. සීතාවක රාජධානිය රජතුමා ගියා. ඔව් මුල්ලේරියාවේ රජතුමා ගියා සීතාවක රාජධානියට. සිරප් දෙයක් ගන්න. ටිකිරි කුමාරයා. ටිකිරි කුමාරයා ගියා. ඉතින් බාට දෙයක් ගන්න. පාවහන් යුගලයක් ගන්න. පාවහන් යුගලයක් ගන්න. වෙඩි සංගලයක් ගන්න. ඉතින් බලමු මිරි. හරි ටිකිරි කුමාරයා ආවා. ඉතින් ඒක කොහොමද වගේ? දවසේ ටිකිරි අයියා. අදහස මිරි වැඩි සංගල සපයා ගැනීම පිළිබඳ අදහස් දක්වනවා. මොකක් ගැනද අහන්නේ? පොසොන් පොහොය දිනේ ගැන මට මොකද? හොඳයි නේ අද මේ 30යි මොයේ හම්බෙච්ච දවසේ. ඉතින් මම හම්බෙච්ච ගන්න. ආයි අල්ලන්න ඕනේ. අය ගන්න. මට දෙන්න. ආගන්න. මම මුලින් හිතන් හිටියේ මේක බ්‍රැන්ඩි කෝවිල කියලා. පස්සේ තමයි දැනගත්තේ මේකේ ඇත්තම නම බැරැන්ඩි කෝවිල කියලා. අපි යනවා බ්‍රැන්ඩි කෝවිලට බලන්න. බ්‍රැන්ඩි කෝවිල. බ්‍රැන්ඩි කෝවිල. මේකද කෝවිල? තාම කෝවිලට ආවේ නෑ අපි. කපල් එක. අපි යමු බැරැන්ඩි කෝවිල ඇතුළට. එන්න යමු අපි. එන්න බලමු බැරැන්ඩි කෝවිල. අවිස්සාවෙන්නේ බැරැන්ඩි කෝවිල. තැන්ක් යූ දිනුකයි අපේ ලොකේෂන් එක කිව්වට ඉතින් බලන්න ආවා බැරැන්ඩි කෝවිල. මතක් කරන ගමන් යන් බැරැන්ඩි කෝවිල වටේ. බැරැන්ඩි කෝවිල ඉස්සර තමයි මේ පේන්නේ. බැරැන්ඩි කෝවිල කොයි ආකාරයකද කියලා මේ ඉස්සරක් අපි කියමු. බැරැන්ඩි කෝවිල මොන විදිහට තියෙන්නේ කියලා. ඉතින් guys අපි ආවා බැරැන්ඩි කෝවිලට. බලමු බැරැන්ඩි කෝවිලේ පිටිපස්ස. ඒ මොනවද? තුඹස් නේද? හුඹස්. ඕ මේ හුඹස්. මේ බං හුඹස්. තාම බැලගෙන එනකම මම ඉන්නේ. නෑ නේ ඌවා හුඹස් මේ හුඹස් තා නෑ. හුඹස් කියනවා ඔයාලා දැක්කම අපි දැකලා තියෙනවා. අම්ම ඉතින් අර ලොකු කොහොමද වස්නේ? නෑ විතර මේවත් ගන්න පුළුවන් අර වීඩියෝ බැරැන්ඩි කෝවිල කරේ නෑ නේ. වීඩියෝ එකේ පොඩි කොටස් හදලා මගේ කරේ නෑ. අධික වර්ෂාපතනයේ හමුවේ අපි යන ට්‍රිප් එක.
ඩ්‍රයිවිං කරන්නේ කවුද කෙවින් මම ටිකිරි කුමාරයා තමයි ඩ්‍රයිවිං කරන්නේ. Hi guys. අපි දැන් යන්නේ සීතාවක මාලිගාව බලන්න. අධික වර්ෂාව හැමුවේ මේ සීතාවක මාලිගාව බලන්න යනවා. එන්න. බලන්න යන්නෙම. අන්න මිනිහා කික්. ඔයා බහින්. මම නම් තියන්නේ ඔයා බහින්. අල්ලගෙන. හරි ඔයින්. අද අපි වෙන්නේ සීතාවක මාලිගාව බලන්න. ඉතින් මේ කියන්නේ සීතාවක මාලිගාව ඇත්තරම අපි හිතුවට වඩා ලොකු දෙයක් නෑ. මෙතන සීතාවක රජුගේ මාලිගාව තියෙනවා. ඉතින් ඔක තමයි තියෙන. ඔයගොල්ලෝ බලන්න මේ ගලකොට තමයි ඔයගොල්ලෝ බලන්න තියෙන්නේ දැන්. එතන පුරාවිද්‍යා කෞතුකාගාරයක් තියෙනවා. අද පොසොන් පොහොය දිනේ හින්දා මම හිතන්නේ වහලා ඇති. ඉතින් අද දවසේ දෙවෙනි විසිට් එක සීතාවක මාලිගාව. මානියංගම රජමහා විහාරයේ දිය කඩි. කියපියා මානියංගම රජමහා විහාරයේ පොන්චි සිරිපාද බලන්න. ස්වස්ති සිද්ධා. මානියංගම රජමහා විහාරයේ සිරිපාද. Hala. එනවා. පුරාණ රජමහා විහාරයක්. මානියංගම රජමහා විහාරය. එනයි බලමු. මේ ගල් වෙනස්යෙන් තමයි අපිට මේ ශ්‍රීපාද ස්ථානය බලන්න යන්න වෙන්නේ. ඉතින් අපි අද වැසි දවසක් අධික දවසක් ඉතින් ටිකක් ගල් ගුහාවක් නැද්දෙන් තමයි මේ යන්නේ අපි. කටනවා ඉතින් මේ ආකාරයට ගල්ලක් ගිහිල්ලා ආපහු අපිට මේ කන්ද නගින් හම්බෙනවා. මානියංගම රජමහා විහාරයේ ශ්‍රීපාද ස්ථානය. මේක මෙතන මානියංගම
ගයිස් අපි ඇවිල්ලා ඉන්නේ මානියංගම රජමහා විහාරස්ථානයේ ශ්‍රීපාදස්ථානය. මේ තියෙන්නේ ඒ ශ්‍රීපාදස්ථානයේ අවුලට පෙන්නන්නම් මානියංගම රජමහා විහාරස්ථානයේ තියෙන සිරිපත. මේ විහාරේ වළගම්බා රජුගේ තමයි නිර්මාණය කළේ. පස්සේ සතුරු ආක්‍රමණය ආවනේ. සතුරු ආක්‍රමණය ආවට පස්සේ මේ විහාරේ ඔක්කොම විනාශ වුණා. ඊට පස්සේ මේ කීර්තිශ්‍රී රාජසිංහ රජුගේ තමයි නැවත ප්‍රතිසංස්කරණ කටයුතු කළා. නැවත විස්තර කළා කියන්නේ. මේ කියන්නේ මේ ඔක්කොම මේ කැඩිච්ච මිදිච්ච දේවල් නැවත ප්‍රතිසංස්කරණය කළා හදලා තියෙන කීර්තිශ්‍රී රාජසිංහ රජුගේ. ඔව්. මේක පන්සල කොච්චර පරලද? වළගම්බා රජුගේ කාලේ ඉඳලා තමයි විහාරේ පටන් ගන්න කියන්නේ. එතකොට මේ විහාරේ පෙරහැරක් කරනවා. මේ පාර කලේ 261 වෙනි පෙරහැර. ඔව්. මේ ජනවාරි 4 තමයි මේ ළමයි වෙතකට පවුලක ළමයි කරගෙන ඒලා අවුරුදු 12ක 15ක විතර ළමයි කරගෙන හොඳට පෙරේදලා පෙරහැර එක්කන් ගිහිල්ලා කරල් කඩලා ඒ කරල් ගෝයන් කරල් මෙහෙට ආපහු ගෙනල්ලා නියපොත්තෙන් තමයි සුද්ධ කරන්නේ. ඒ කරල් ඉදී කරල් සුද්ධ කරලා බුදුහාමුදුරන්ට මේ පිටිපතක් පිළියෙල කරලා පූජා කරලා තමයි පෙරහැර අවසන් කරන්නේ. ඔව්. Tiada boleh. Row your boat gently down the stream. Merrily, 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 life about to dream. Hi boy guys, අපි දැන් රන්මුදු ඇල්ලට ඇවිල්ලා ඉන්නේ. මෙයාගේ අපි දැන් කන්න යන්නේ. උදේටයි දවල්ටයි දෙකටම එක. නේද? Tommy, ඌ කතා කරන්න බෑ ඌ සෙට් එකක් එකයි. නරි බල්. මුකුත් කරන්න බෑ. Tommy. බලන් ඉන්නේ. Tommycha. ඊයා බලන් ඉන්නේ.
Your hair. Huh? Makan deh. Yan ala. Yan. Ya kau bata potekin yan. කිරියරේ මොකද කියන්නේ අද දවසේ? දවස හොඳයි නාන එක තමයි ප්‍රශ්නේ. ඇයි ඒ? සීතලයි වතුර නාන්න ඉච්චර සෙනගක් ඉල්ලගු ලොකු සෙනගක්. ආන් වෙයි. බර. එන ප්‍රශ්න මොකක් හරි ප්‍රශ්න. ලාවුලු වගේ ජීවිතයක් ඉන්නවා අපිත් එක්ක. ඉතින් අපි ළඟ දිනියන් සහ විශ්‍රාමික ගුරු වරියක් එක්ක තමයි මේ ගමන යන්නේ. මම එක්කයි කාලා. කුඩල්ලේ කාලා. ඉස්සරහින් යන්නේ කනත කටලුවක්. අම්මගේ වයස අවුරුදු 25යි නම් දුවට වයස කීයද? අම්මයි දුවයි. අපි යනවා රන්මුදු ඇල්ල බලන්න. දුවැල්ල හොයාගෙන ඉතින් සද්ද ඇහෙනවා ඉතින් ඔයගලන්ට. ඉතින් බලමු රන්මුදු ඇල්ල කොහෙද තියෙන්නේ කියලා. අපි යන්නේ අම්මව අල්ලගෙන ආපහු නගරේ පටන් ගන්නට. Hi guys, අපි දැන් නාලා ඉවරයි. දැන් නාලා ඉතින් මේකනේ යන්නේ අව ලොකේෂන් එකකට. ඉතින් බලමු නාලා අපි මාරු කරලා පස්සේ මංගත් අද දවසේ පළවෙනි සූප් එක අපි බොනවා. පළවෙනි සූප් එක අද දවසේ. බලන්න සූප් එක. පරිප්පු සූප් එක. ඉඹුල් කන්ද විහාරයේ හිටි පිළිමේ ඉදිරි. එනකොට මේක තියුන්නේ ඉබුල් කන්ද විහාරයේ විහාරස්ථානයේ ගල්පීම කළුගලේ නිර්මාණය කරපු බුද්ධ ප්‍රතිමා. ඔයගොල්ලන්ට පේනවා මේ හිටි පිළිමේ තියාගෙන ඉන්න මුද්‍රාව. ඒකට කියන්නේ පරදුක්ඛ දුක්ඛිත මුද්‍රාව කියලා. ඒ කියන්නේ අනුන්ගේ දුකේදී කම්පා වෙන එකට තමයි පරදුක්ඛ දුක්ඛිත මුද්‍රාව ඒ මගින් නිරූපණය වෙන්නේ. අනුන්ගේ දුකේදී කම්පා වෙනවා කියන එක. එතකොට අර සමාධි බුද්ධ ප්‍රතිමාවේ තියෙන්නේ ධාන මුද්‍රාව. ඒ කියන්නේ ධානයකට සමවැදී සිටින මුද්‍රාවක්. ඒ කියන්නේ ධානයකට සමවැදිලා ඉන්න එක තමයි ඒ මුද්‍රාවේ නිරූපණය කරන්නේ. තුනට වසන වලින් අරවා හදලා තිබුණේ අද නැවතුත් මම යන්නේ ඉස්සරහ.